අනිසය මෙනෙහි කළා බෝසත් සසරෙහි දුක දැනිලා. තෙරුවන් සරණයි. සියලු බෞද්ධ සදහතුන්ට පින්බර මැදින්පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා. මෙහෙර මළුවෙන් නැසෙන්නා වූ සාධනාදයත් සුදුවකින් සැරසී පන්සල් භූමියේ පිරී සිටින සදහති උපාසක උපාසිකාවනුත් මැදින්පුර පසළොස්වක පොහෝ දිනක බෞද්ධයන් තුළදී භක්තිය කියා පැමිණ සමත් වෙනවා. අද වැනි පොහෝ දිනක අප සමගින් සිත් පුරාවට නැගෙන්නේ සංසුන් බවක් සහ භක්තියක්. මේ පින්බර දිනයේදී අප මහා කරුණා සම්පන්න බුදුරජාණන් වහන්සේ දහස් ගණනක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන උන්වහන්සේගේ ජන්මභූමිය වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම සඳහා රජගහනුවරින් ගමන ආරම්භ කළ ඒ අසිරිමත් සිදුවීම සිහිපත් කරන්න පුළුවන්. හියමන්ති ඍතුවෙන් අවසන් වන මේ මැදින්පුර පසළොස්වක පොහෝ දිනය ගෞතම බුදු ශාසනයේ ඉතාමත් වැදගත් වීම අමතක කිරීමට නොහැකි සිදුවීම් ගණනාවකටම මුල පිරූ දිනයක්. ඒ වැදගත් අවස්ථාවන් කිහිපයක් අපිට මෙසේ දක්වන්න පුළුවන්. සුද්ධෝදන මහරජතුමාගේ ඇරයුමෙන් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වෙළුවනාරාමයේ සිට කිඹුල්වත් පුරයට ප්‍රථම වරට වැඩම කිරීම සඳහා ගමන පිටත් වීම යශෝධරා දේවියට චන්නකීනර ජාතකයේ දේශනා කරමින් ධර්මය අවබෝධ කරවීම සුද්ධෝදන මහරජතුමා දෙවන වරටත් බුදුරජාණන් වහන්සේට පැද නමස්කාර කිරීම දෙමව්පිය අවසරයකින් තොරව කිසිවෙකු ශාසනයට ඇතුළත් නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම වරටත් විනය නීතියක් පැනවීම බුදුරජාණන් වහන්සේ විසින් තම නෑදෑ පරපුරගේ මානය දුරු කර නොස් යමා මහ පෙළහර පෑම රාහුල කුමරු සහ ආනන්ද කුමරු පැවිදි කරවීම මෙන්ම ධර්මාවබෝධයලත් ආනන්ද අනුරුද්ධ උපානිසා දේවදත්ත කුමාරවරු පැවිදි කරවීම ශ්‍රාවණ සෑම පොහෝ දිනක්ම අපගේ සිතට නමක වූ ආලෝකයක් ගෙනෙනවා. ඉතින් මේ මැදින්පුර පසළොස්වක පොහෝ දිනේදී මෝහයෙන් අඳුරු වූ අපගේ සිත් ප්‍රඥාව නම් වූ ආලෝකයෙන් පිවිදෙත්වා. අනිත්‍ය නම් වූ ලෝක ස්වභාවය අවබෝධ කරගෙන උතුම් වූ නිර්වාණ සෝය අත්පත් කර ගැනීමට අවශ්‍ය ධෛර්යය හා වාසනාව ලැබේවා. මේ පින්බර පොහෝ දිනේ වැදගත්කම් මනාව සිහිපත් කරමින් ධර්මානුකූලව අපගේ ජීවිත සකසා ගැනීමට අපි සැම දෙනා අධිෂ්ඨානශීලීව කටයුතු කරමු.